ඔව් ඉලක්කයන් කෙසේ වෙතත් කන්ටේනර් නම් පන්නලා තියෙනවා. තාම තියෙන තැනක් හොයාගන්නත් නැහැ. මොකද්ද? පන්නපු කෙනා හොයාගත්තම තියෙන තැන හොයාගන්න පුළුවන්. ඔව් දැන් අපි තමයි වරාය කන්ටේනර් පන්නන්නේ. ඔයාලගේ ආණ්ඩුව, ඔයාලගේ ඇමති, ඔයාලගේ ජනාධිපති, ඔයාලගේ අගමැති, ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි තමයි පන්නන්නේ. ඉතින් මේ ආණ්ඩුවේ වැඩක් තියනවද? මේ ආණ්ඩුවෙන් වැඩක් තියනවද? ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ කයිවාරු ගහපු ආණ්ඩුවල අතරින් අතිම වැඩිපුරම බොරු කියලා ජනතාව මුලාවට පත් කරපු ආණ්ඩුව බවට ඔබ තමුන්නාන්සේලා පත් වෙලා තියෙනවා. ඔබ තමුන්නාන්සේලා කයිවාරු ආණ්ඩුව පමණක් නෙවෙයි දැන් ඔබ තමුන්නාන්සේලා කුඩු ආණ්ඩුව බවට පත් වෙගෙන යනවා. මොකද ඔබ මොකද්ද කරන්නේ? තමන්ගේ වැරද්ද වහගන්න වෙන කෙනෙක්ගේ පිට පටලවනවා. තමන් අර පිප්පොකට් න්‍යායකරු නියෝජ්‍ය කතානායකතුමනි පිප්පොකට් කාර්යය පිප්පොකට් එක ගහලා පාරේ දුවනා මෙන්න හොරෙක් කියලා. අනේ ඉතින් බොහෝ පිරිස එක පස්සේ දුවනවා. ඒ වගේ ඔබතුමාලා මොකද කරන්නේ? එක කාලයක් පිප්පොකට් න්‍යාය හොරා කියන්න පටන් ගත්තා. හැබැයි මොකද්ද වුනේ? කාලයක් ගියා ඔබ තමුන්නාන්සේලා දූෂණ මර්දන කමිටුවේ වාඩි වුණා. ඔබ තමුන්නාන්සේලා දූෂණ මර්දන කමිටුවේ අවුරුදු 5ක් හිටියා. දැන් ආණ්ඩුවක් අරන් ඉන්නවා. දැන් ජනාධිපතිවරයෙක් ඉන්නවා, අගමැතිවරයෙක් ඉන්නවා. රොකට් එකක් ගියා ඒක වැටෙනවා පළවත්ත උඩට. දැන් කුඩු වලට ඇවිල්ලා තියෙනවා. අල්ලන්න. බැලනවා විතරක් නෙවෙයි කරු නියෝජ්‍ය කතානායකතුමා පිටිපස්සින් ඉන්න අය ගැන එලි කරන්න. මේ මත්ද්‍රව්‍ය බොහෝ ඒවට සම්බන්ධ බවට දැන් ඔය මත්ද්‍රව්‍ය කවුරුත් දන්නා පොහොට්ටුවේ සම්පත් මනම්පේරි මන්ත්‍රීවරයා මේකට සම්බන්ධයි. එයා අත්අඩංගුවේ ඉන්නේ. ඔහු මේ ජොන්ස්ටන් ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා. ඉතින් ඕන තරම් මත්ද්‍රව්‍ය වලට සම්බන්ධතා තියෙන අය පොහොට්ටුවේ ඉන්නවා. ඉතින් ඒවා ඒ අත්අඩංගුවට තියෙනවා. ඉතින් ඊය උඩ අය සම්බන්ධ අය සම්බන්ධයෙන් විමර්ශන සිද්ධ වෙමින් පවතිනවා. ඒක පිළිබඳව ගැටලුවක් නැහැ. ඒ හින්දා පොඩ්ඩක් ඉන්න. Honorable Namaraj Baksa, let him finish. අහගෙන ඉන්න. Let him continue and finish. ඒ හින්දා පොඩ්ඩක් ඉන්න කතා කරන්න. ඒ හින්දා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ මහ ජනතාව දන්නවා. මේ කට්ටිය එලවලා දැම්මෙත් ඒ හින්දා මේ රටේ මහ ජනතාව දන්නවා මේ රටට කුඩු ගේන්නේ කවුද කියලා. විමර්ශන සිද්ධ වෙමින් පවතිනවා. අපි කියන්නේ සම්පත් මනම්පේරි පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් හිටපු. පොහොට්ටුවේ සංවිධායකයෙක්.